හලෝ තෙරුවන් සරණයි හැම දිනාටම මම අද තරංගවල් ලස්සන වීඩියෝ එකක් තමයි දවස කොහොමද කියන එක ඕගොල්ලන්ට මම දවස කොහොමද කියන එකට අමතරව වීඩියෝස් අරන් එනවා ගොඩක්. නමුත් ගොඩක් ඉල්ලීම තියෙන දවසේ රීඩින් එකට. ඉතින් මම උත්සාහ කරන ඕගොල්ලන්ට වැදගත් වෙන කරුණු තමයි මම ඉස්සරහටත් අරන් එන්නේ. ඉතින් වීඩියෝස් බලන්න අමතක කරන්න එපා. ඕගොල්ලන්ව දැනුවත් කරන වීඩියෝස් තමයි මම විශේෂයෙන්ම අරන් එන්නේ. මොකද නම්බර්ස් ගැන එහෙම මම ගොඩක් කතා කරනවා. මොකද ඔගොල්ලෝ නොදන්නවා වුණාට වගේ උපන්දිනෙන් කියවෙන ගොඩාක් දේවල් තියෙනවා. ඒ කියන්නේ ඔයාට ඔයා ගැන අඳුනගෙන ඔයාගේ ජීවිතය හදාගන්න ඔයාටම ලේසි හින්දා තමයි ලේසි වෙන නිසා තමයි මම නම්බර්ස් ගැන වුණත් ඔයගොල්ලන්ට නිතර නිතර කතා කරන්නේ. මම ලකී නම්බර් එකේ එහෙම ගැන ඔයාට කතා කරා කිව්වා. මන් දන්නේ ඔයා බැලුවද නැද්ද කියන්න. බැලුවේ නැත්නම් ගිහින් බලන්න ඔයාගේ ලකී නම්බර් එක ඔයා මොකද්ද? ඔයාගේ විශේෂයෙන්ම ඔයා වාහනයක් ගන්නකොට එහෙම නැත්නම් ඔයාගේ ඩෙබිට් කාඩ් එකේ පින් නම්බර එක වෙන්න පුළුවන්. ඒක ඔයා තෝරගන්නකොට ඒ වගේ ඔයාට ගොඩාක් දේවල් වාගේ ගෙයක් හදනවා නම් ගෙදර නම්බර එක ඒ වගේ ගොඩක් දේවල් ඔයා කොහොමද විශේෂයෙන්ම තෝරගන්නේ කියන එක ගැන තමයි මම ඔයගලන්ව දැනුවත් කරන්නේ. ඉතින් ඒවා ඔයගොල්ලන්ට ගොඩක් වැදගත් ඒ වගේ ලයිෆ් එකේ විශේෂයෙන්ම ෆෝන් නම්බර එක ගොඩක් අය හිතන්නේ ෆෝන් නම්බර එකකින් අපිට මෙච්චර දෙයක් කියවෙයිනි කියන එක හිතන්නේ ලේසි නම්බර්ස් අර කියවන්න ලේසි නිසා මතක තියාගන්න ලේසි නිසා රිපීට් නම්බර්ස් හරියට ගන්න අය ඉන්නවා. ඉතින් ඒ වැරද්ද කරන්න එපා. රිපීට් නම්බර්ස් තියෙන එක හොඳ නෑ. ඒකෙන් එන්නේ නෙගටිව් එනර්ජි. ඒක නිසා ඒවා ගැන මම ඉස්සරහටත් පැහැදිලි කරනවා අනිවාර්යයෙන්ම කියලා දෙනවා. ඒ වගේ වීඩියෝස් බලන්න අමතක කරන්න එපා. අනිවාර්යයෙන්ම බලන්න. අපි බලමු අද දවස කොහොමද කියලා. ඔයාලට පර්සනල් රීඩින් එකක් ඕන නම් අනිවාර්යයෙන්ම මාව කන්ටැක්ට් කරගන්න ෆෝන් නම්බර එක තියෙනවා. අක්කේ පර්සනල් රීඩින් ඕන කියලා මැසේජ් එකක් දාන්න. ඔයාට පැය භාගයක කාලයක් හම්බ වෙනවා. සමහර වෙලාවට වෙලාව ඊට වඩා වැඩි වුණත් අඩු වෙන්නේ අනිවාර්යයෙන්ම. ඒක නිසා මතක් කරලා මැසේජ් එකක් දාන්න අමතක කරන්න එපා. එතකොට ඔයාගේ නම්බර්ස් ටික හදාගන්නත් පුළුවන්. ඔයාට අවශ්‍ය ඕන විස්තරයක් දැනගන්නත් පුළුවන්. හරි. අපි යන් අද දවසේ ඔයාට කොහොමද කියන එක. විශේෂයෙන්ම අද දවසේ පොය දවසක්. ඉතින් ඕගොල්ලෝ මං හිතනවා පොය දවසේ පන්සලකට යයි. පුළුවන් විදිහට පිනක් දහමක් කරගන්න පොය දවසේ වැදගත්කම ඒකයි. ඒ කියන්නේ පොය දවසට ගොඩාක් වෙලාවට ධර්මදේශනා අහන කෙනෙක් නම් ඔයා දන්නවා ගොඩාක් වෙලාවට දිව්‍ය සභාවේ දෙවියෝ කතා වෙනවා පින් පුරන මිනිස්සු ගැන විශේෂයෙන්ම දැන් අපි පන්සලට යනවා වගේ තමයි ඒගොල්ලොත් රැස් වෙනවා දේව සභාව රැස් වෙනවා පොය දවසට. ඔයගොල්ලෝ ධර්මදේශනා පොත් කියවලා තියෙනවා නම් ධර්මදේශනා අහලා තියෙනවා නම් ඒ කරුණු කාරණා ගැන දන්නවා. පොය දවසට සිල් පුරන ගුණදම් පුරන පින් කරන මිනිස්සු දිහා විශේෂම දෙවියෝ බලනවා. ඉතින් ඒකයි කියන්නේ පන්සලකට යන්න පිනක් දහමක් කරන්න පොය දවසේ හරි ඒ දේ කරන්න කියන ඉල්ලීම තමයි මේ කරන්නේ. ධර්මදේශනා පුළුවන් වෙලාවට අහන්න ෆෝන් එකේ හරි කමන්නේ වැඩක් කරන ගමන් හරි කමන්නේ විනාඩි 5ක හරි ධර්මදේශනාවක් අනිවාර්යෙන්ම අහන්න. පන්සලට ගිහිල්ලා අඩුම ගානේ මල් ආසනයක් හරි කමන්නේ සුද්ධ කරලා එන්න පුළුවන් නම් ගොඩාක් වටිනවා. රයිට්. මම නම් අනිවාර්යයෙන්ම මහා සෑයට යනවා පොය දවසට. අනුරාධපුරයට හිටියොත් අනිවාර්යයෙන්ම මහා සෑයට යනවා. නැත්නම් කොළඹ වගේ හිටියොත් අනිවාර්යයෙන්ම කැලණි යනවා. නැත්නම් යශෝදරා මහා සෑයට යනවා. මං අනිවාර්යයෙන් මේක කරගන්නවා පොය දවසට. ඒක නිසා මම ඔයගොල්ලෝගේ ආදරෙන් ඉල්ලනවා අද දවසේ පිනක් දහමක් කරගන්න අමතක කරන්න එපා කියන එක. අද දවසේ විශේෂම ඔයාලට මේ කාඩ්ස් වල කියවෙන දේ තමයි ගොඩක් දේවල් ලයිෆ් එකේ වෙච්ච පේන්ෆුල් මතක සමහර සිදුවීම් ඔයා ඩිවෝර්ස් වුණා නම් රැකියාව දාලා යනවා නම් දරුවෝ නිසා ගැටලු ප්‍රශ්න නිසා වුණා නම් ලයිෆ් එකේ මොනවම හරි ණය තුරස් ඒ වගේ මේ වගේ ගොඩාක් දේවල් වලින් ඔයා පීඩාවටපත් වෙලා හිටපු කෙනෙක් නම් ඔන්න ඔයා ගොඩාක් දේවල් අමතක කරලා ඉස්සරහට යන ගතිය සිටුේෂන් ඔයා පුළුවන් තරම් හදාගෙන ඉස්සරහට යන ගතිය මෙතන විශේෂයෙන්ම පෙන්නනවා. මොකද අතීතයේ වෙච්ච දේවල් වල ඔයා පැටලි හිටියපු කාලේ ඉවරයි. විශේෂයෙන්ම ඔයා දැන් උත්සාහ කරනවා නෑ මට ඉස්සරහක් ගැන හිතන්න ඕනේ. අද දවස තුල ඔයා උත්සාහ කරනවා මට මේ හැමදේම අමතක කළා මගේ ජීවිතයේ සතුට සැනසීම මට හොයාගන්න ඕනේ කියන එකට ඔයා අද උත්සාහ කරන ගතිය ගොඩාක් තියෙනවා. කමියුනිකේෂන් එක මෙතන ආය මතක් කරන දෙයක් තමයි කතා කරන විදිහ. කාත් එක්ක වුණත් කමක් නැහැ. පුළුවන් තරම් ආදරෙන් ගෞරවයෙන් කාරුණික විදිහට අද දවසේ කතා කරන්න අමතක කරන්න එපා. ඔයා දැන කෙනෙක්ගේ හිත රිද්දන්න යන්න එපා. ඔයා දැන කාගේ හරි හිත රිද්දනවා කියන්නේ ඒක එච්චර හොඳයි කියලා හිතන්නේ සහ
එහෙම ඔයා කෙනෙක්ගේ හිත රිද්දුවා කියලා ඔයාට ලැබෙන දෙයක් නෑ අපරාධ. ඒවා නිකන් තව කර්ම විපාකයක් රැස් කරගන්නවා විතරයි. ඒක නිසා අද දවසේ පුංචි පුංචි ගැටලු බාධක එන්න තියෙන ඉඩකඩ තියෙනවා. ඔක්කොම එකපාර විසඳන්න යන්නේ නැතුව කලබල වෙන්නේ නැතුව හිමින් සැරේ ඒවා විසඳ ගන්න පුළුවන් නම් අද දවසේ ගොඩාක් ලස්සනයි. ඒ වගේම තමයි විශේෂයෙන්ම කියනවා ඔයා කාලයක් තිස්සේ සල්ලි මිල මුදල් නිසා ස්ටක් වෙලා හිටියානම් හිර වෙලා හිටියානම් ඔයාට සල්ලි කොහෙන්වත් ලැබෙන්නේ නැහැ නේ කිය ඔයා පසුතැවි තැවි හිටියානම් මෙතන විශේෂයෙන්ම කියන්නේ ඔයාට ඔන්න අද දවසේ ගොඩක් හොඳයි විශේෂයෙන්ම ඔයාට අලුත් පටන් ගැනීමක් ෆයිනෑන්ෂල් පැත්තෙන් ඔයාට තියෙනවා. සල්ලි මිල මුදල් පැත්තෙන් අද දවසේ ගොඩාක් හොඳයි. හැබැයි ඒවට ඔයාට හරියට ඇස් වහ කට වහ අනිත් අයගෙන් තියෙන ගතිය තමයි පෙන්වන්නේ. ඒක නිසා අමතක කරන්න එපා. ඔයාගේ ඇස් වහ කට වහ වලට කරගන්න ඕන දේවල් මං කියලා දීලා තියෙනවා. සෝල්ට් බාත් එක කරගන්නේ කොහොමද? ප්‍රොටෙක්ෂන් එකක් හදාගන්නේ කොහොමද? ඒ වගේ දේවල් මං ඕගොල්ලන්ට ගොඩාක් කියලා දීලා තියෙනවා. ඒක නිසා අනිවාර්යයෙන් මේ දේවල් කරගන්න අමතක කරන්න එපා. එහෙම කරගන්නව නම් ඔයාට ෆයිනෑන්ෂල් පැත්තෙන් අද ගොඩාක් හොඳයි. ඒ වගේම තමයි ඔයා ඉස්සරහට කරන්න ඉන්න දේවල්, ප්ලෑන් කරන දේවල් එකක්වත් කියන්න කරන්න යන්න එපා කාත් එක්කවත්. මොකද එහෙම කියනවා කියන්නේ ඔයා ගොඩක් අපහසුතාවයටපත් වෙන ගතිය. ඒ දේවල් වලට කරගන්න අමාරු වෙන ගතිය තමයි පෙන්වන්නේ. ඒක නිසා පොඩ්ඩක් හිතට ශක්තිය ධෛර්යය අරගෙන ඉස්සරහට යන්න. අද දවසේ එහෙම වුණොත් ඔයාගේ හිතේ ශක්තිය නිසාම ගොඩාක් තැන්වලදී ඔයාට ඉස්සරහට යන්න පුළුවන්. අනිත් එක මම කලින් කිව්වා වගේ කරන දේවල් කිය යන්න එපා. මොකද ඔයා කිය යනවා කියන්නේ ඔයා අපරාධේ අපහසුතාවයට පත් වෙන එක තමයි මෙතනදී පෙන්වන්නේ. ඒක නිසා පුළුවන් තරම් ඉවසීමෙන් කටයුතු කරනවා නම් ගොඩාක් හොඳයි. ආදරේ පස්සේ දුවන්න තියෙන ඉඩ කඩ මෙතන පෙන්නනවා. ඉතින් ඒක නිසා ආදරේ පස්සේ නම් දුවන්න ගන්න යන්න එපා. මොකද ඔය ආදරේ පස්සේ දුව යන්න ගිහිල්ලා වෙහෙසටපත් වෙන එක ඉමෝෂන්ස් වෙලා අපරාධ ඔයා රැවටෙන ගතිය අද දවස් තුල පෙන්නන එක ගොඩාක් වැඩි ඔයාට දකින දේවල් වලට දකින කාරණා පස්සේ හිත දුවයි ඔයාගේ ආදරය කියන සිතුවිල්ලත් එක ගොඩාක් දුර ඔයාගේ හිත දුවන ගතිය ආද වැඩි. ඔයාගේ වගකීම් උනත් සමහර තැන්වලදී අමතක කළා ආදරේ පස්සේ දුවන්න තියෙන ඉඩ කඩ වැඩි. ඒක නිසා මතක තියාගන්න අද දවසේ ඔයාගෙන් වෙන්න ඕන යුතුයකම් අම්මට තාත්තට සහෝදරයන්ට දෙමාපියන්ට දරුවන්ට ඔයාගෙන් වෙන්න ඕන යුතුයකම් ඔයාට කරගන්න ඕන යුතුයකම් විශේෂයෙන්ම ගොඩාක් දේවල් ඔයා අතහැරලා යන ගතිය වැඩි. මොකද මෙතන මම ආයෙ කියනවා ඔයා අඩුම තරමේ ඔයාගේ ජීවිතයේ තියෙන වගකීම් හරි මෙතන ඉෂ්ට කරනවා නම් ගොඩාක් හොඳයි. මොකද ගොඩක් කරුණු කාරණාවලදී ඒවා ටිකක් ඉමෝෂනල් වෙලා හැමදේම අතහැරලා යන ගතිය වැඩි. ඉතින් ඒක නිසා හොඳට මතක තියාගන්න හිතේ ශක්තිය ධෛර්යය අරගෙන ඉස්සරහට යන්න. දැක්මක් එක්ක යන්න. ඔහේ යන්නම් වාලේ යන ගමනක් තමයි මෙතන පෙන්වන්නේ. ඒක නිසා අර කරන දේවල් වලින් හිතට අග්ගාලා ඈත් වෙන ගතිය වැඩි. ඒක නිසා හිතට ශක්තිය ගත්තොත් නෑ මම මේ දේවල් කරගන්නවා ඉස්සරහට අනිවාර්යයෙන්ම මට කරන්න පුළුවන් කියන සිතුවිල්ලත් එක්ක ඔයා හිටියොත් අනිවාර්යයෙන්ම ඔයාට ගොඩ එන්න පුළුවන්. අනිවාර්යයෙන්ම ඔයාට ඉස්සරහට ලොකු දැක්මක් එක්ක ලොකු ජයග්‍රහණත් එක්ක ඔයාට යන්න පුළුවන් ජීවිතේ. නමුත් මෙතන පෙන්වන්නේ සමහර කරුණු කාරණාවලදී ඔයා ටිකක් පසුබට වෙන ගතිය වැඩි. ඔයා ප්‍රාර්ථනා කරන එහෙම නැත්නම් ඔයාට ඕන විදියට දේවල් වෙන්නේ නැතිකොට ඔයා පොඩ්ඩක් ඒ දේවල් වලින් ඈත් වෙලා ඔහේ යන්නම් වාලේ යන ගතිය වැඩි. ඒක නිසා අද දවස පුළුවන් තරම් උත්සාහ කරන්න හිතේ සැනසීමෙන් යන්න. හෙල්ත් එක පැත්තෙන් ගත්තොත් කකුල් අමාරු විශේෂයෙන්ම මෙතන පෙන්නනවා. ඒක නිසා පොඩ්ඩක් කකුල් අමාරු ඔළුවේ කැක්කුම සහ අත් කැක්කුම අනේ වගේ අසනීප තත්ත්ව මෙතන පෙන්වනවා. එහෙම අසනීපයක් තියෙන කෙනෙක් නම් ඔයා අනිවාර්යයෙන්ම වෛද්‍යවරයෙක් හම්බ වෙලා බෙහෙත් හේත් ගන්න අමතක කරන්න එපා. සමහර තැන්වලදී ඔයාට හිතේ හැමදේම ස්ටක් වෙලා ඒ ඉස්සරහට යන්නේ නැත්නම් මොකද්ද මං කරන්න ඕනේ කියලා. ඇත්තම කතාව කිව්වොත් ඔයාට ඉස්සරහට යන්න පුළුවන් ටික කාලයක් යනකොට ඔයාගේ ජීවිතේ ගොඩාක් ප්‍රශ්න ඉවර වේවා. කිසි දෙයකට දුක් වෙන්න, කලබල වෙන්න, බය වෙන්න එපා. හැමදේම හොඳ විදිහට අනිවාර්යයෙන්ම වෙනවා. අද දවසේ ටිකක් හිතට ශක්තිය අරගෙන යන්න. අද දවසේ වුණත් ඔයාට දෙවියන්ගේ පිහිට ආරක්ෂාව අනිවාර්යයෙන්ම තියෙනවා. මං කලින් කිව්වා වගේ ගුණ යහපත් විදිහට පුංචිම හරි පිනක් දහමක් කරන්න අමතක කරන්න එපා අද දවසේ ඇතුළත. ඉතින් ඒක නිසා මම අද දවසේ ඔයාගේ සතුටින් සමගින් සමාදානෙන් ආදරෙන් පිරෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ලස්සන දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. පුළුවන් තරම් හිතේ සතුට රැකගන්න, ඒ සැනසීම රැකගන්න අමතක කරන්න එපා. ඔයාලට පර්සනල් රීඩින් ඕන නම් මෙසේජ් එකක් දාලා තියන්න. අපි පර්සනල් රීඩින් ඕන කියලා ටැරෝ කාඩ්ස් ඉගෙන ගන්න කැමති නම් ඒත් මෙසේජ් එකක් දාලා තියන්න. ටැරෝ කාඩ්ස් ඉගෙන ගන්න කැමතියි කියලා. ඉතින් ඔයාගේ ජීවිතයේ සතුටින් සැනසීමෙන්ම පිරෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා.
සතුටින් ඉන්න, ආදරයෙන් ඉන්න, පරිස්සමෙන් ඉන්න. තෙරුවන් සරණයි හැමදෙනාටම.